හෙලෝ කොහොමද ඔයාලට ඕන්න අද සුපිරි මාළු ටිකක් අල්ලන්න යන්නේ. ඔයගොල්ලෝ හැමෝම රැඳිලා ඉන්න. වීඩියෝ එක ස්කිප් කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් කරන්න, සපෝට් එකක් දෙන්න. බලන්න කොහොමද අද මුක්කුන්ද අපි අල්ලන්න යන්නේ කියලා ඉවරලා. මාර මාළු ටිකක් අහු වෙනවා. වීඩියෝ එක ගොඩක් දිග නිසා සමහර ඒවා මම දාන්නේ නැහැ. ඊළඟ වීඩියෝ එකට දාන්න. බලන්නකෝ කොහොමද කියලා ඉවරලා ඔයගොල්ලෝ අපේ channel වලට subscribe කරලා support එකක් දෙන්න. අපේ channel වල මේ විස්තර link මම පහළ description එකේ දාන්නම්. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඒක click කරලා ඒ channel වලට යන්න පුළුවන්. channel හතරෙම විස්තර description එකේ දාලා තියෙනවා. Hi guys, කොහමද? ඔන්න අද අපි මේ ලේක් එකේ මාළු අල්ලන්න යන්නේ. මේ ලේක් එකට කියන්නේ Two Mountain කියලා. ඉතින් ක්ලයිමේට් එකත් ගොඩක් හොඳයි. ඉතින් අපි ගිහිල්ලා බලමු. මේක තමයි මගේ කායක් එක. කායක් එක කිව්වට ඇත්තටම මේක බෝට් එකක්. මේ තියෙන සුපිරිම මේ එකක්. ඒ කියන්නේ මේක වැඩ කරන්නේ මෝටර් එකෙන්. ඒක මෝටර් එකක් තියෙනවා. ඒ වගේම ඇන්කර් එක ඔක්කොම GPS වලින් වැඩ කරන්නේ. ඒ කියන්නේ අපි වෙනම ඇන්කර් දාන්න ඕනේ නැහැ. GPS ලොක් එකක් තියෙනවා. ඕනි රැල්ලක ඒ කියන්නේ ඕනි වේව් එකක අපිට එක තැන එක ලොක් වෙලා තියෙනවා. ඒක සැටලයිට් එකෙන් ලොක් කරනවා. ඇත්තටම මේක බෝට් එකක්. ඒ කියන්නේ මේක දැන් මේ ගාන සල්ලි වලින් මට බෝට් එකක් ගන්න තිබුණා. ඇත්තටම මම මේ වගේ එකට try කරේ. මොකද බෝට් එකක් ගත්තොත් මේ හරි කරදරයි. ඒ කියන්නේ වින්ටර් එකට අපි ඒක දාන්න ඕනි ස්ටෝරේජ් වලට වෙනමම ගෙවලා. මේ වගේ එකක් ගත්තම අපි බෑක් යාඩ් එකේ කොහේ හරි අපිට තියලා තියන්න පුළුවන්. මේක ගොඩක් හොඳයි ස්ටේබල්. පෙරලෙන්නේ නැහැ. ඒ වගේම මොකුත් ප්‍රශ්නයක් නැහැ. මේක දෙන්නෙකුට යන්න පුළුවන්. ඉතින් බලමු. මෙතන තමයි අපේ තොටුපළ. මේ වගේ කැනඩාවේ ගොඩාක් තැන් හැම පාක්වලම තියෙනවා මේ වගේ බෝටල් දාන්න පුළුවන් රෑම්ප් හදලා. මේ තියෙන්නේ. ඉතින් ලස්සන දවසක් අද බලමු. අද මම ගොඩක් try කරන්නේ live bite වලට මාළු අල්ලන්න. ලස්සන තාරාව ටිකකුත් තියෙනවා. පාත්‍යෝ ටිකක්. ඔව් අපි ගිහිල්ලාම බලමු. ගිහිල්ලාම කතා කරමු. මෙහි ලංකාවේ වගේ නෙමෙයි කැනඩාව විතරක් නෙමෙයි ගොඩක් රටවල මාළු අපි හිතු විදිහට මාළු අල්ලන්න බෑ. ඒ කියන්නේ ඒවට එක ප්‍රමිතින් ඒ කියන්නේ නීතින් තියෙනවා. ඒ කියන්නේ දැන් අපේ ලංකාවේ මම දැකලා තියෙනවා පොඩි මාළු එහෙම බිත්තර දාන්න ඉන්න උන් එහෙම ඔක්කොම අරගෙන යනවනේ ඉස්සවනම්මන. මෙහි ඒක නීති විරෝධී. අපි කියන්නේ ඒ මාළු අල්ලන එක සීසන් ඒ කියන්නේ එක මාස තියෙනවා ඒ අල්ලන්න පුළුවන්. බාස් ට්‍රූට් දැන් සැමන් අපිට සැල්මන් අපිට අල්ලන්න බෑ. ඒ කියන්නේ ඒකට වෙනම පර්මිෂන් ලයිසන් ගන්න ඕනි. ඒවට අල්ලන්න වෙනම අය ඉන්නවා. දැන් අපිට අහු වෙනවා. ඒ අහු වුණාන් පස්සේ අපි අතාරින්න ඕනි. එතකොට ඒ වගේම එක මාළුන්ට යල්ලන කාල ඒවයි දිග ප්‍රමාණ තියෙනවා. ඒ දිග ප්‍රමාණයට අඩු වුණත් අපි ආපහු දාන්න ඕනේ. ඒ වගේම දිගින් වැඩි වුණත් ආපහු දාන්න ඕනේ. ඒක මෙහි හැමෝම කරනවා. මෙහි ගොඩක් වෙලාවට කියන්නේ මිනිස්සු ඒක ඒගොල්ලන්ගේ හાર્ට් එකෙන්ම කරනවා. ඒ කියන්නේ අල්ලගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ පොඩි පැටව් හැමතිස්සෙම ඒ කියන්නේ ෆිෂ් පොපියුලේෂන් එක මේන්ටේන් කරගන්න ඒ තියෙන රූල් වලට වැඩ කරනවා. ඒ කියන්නේ අල්ලන්න පුළුවන් ප්‍රමාණිකුත් තියෙනවා. ඒ කියන්නේ අහු වුණ පළියට ඔක්කොම අරගෙන යන්න එහෙම බෑ. ගොඩක් වෙලාවට මෙහි හැම පවුලක්ම ඒ කියන්නේ අම්මලා තාත්තලා දුවලා මේකට ස්පෝර්ට් ෆිෂින් මේගොල්ලෝ ඒක විනෝදාංශයක් විදිහට තමයි කරන්නේ. ඒ වගේම බලන්නකො කොහොමද ලස්සන කියලා ඉවරලා. පට්ටම ලස්සනයි. ඒ කියන්නේ මේ කැනඩාවේ මම හිතන්නේ ලක්ෂ 5කට වැඩි තියෙනවා ලේක්.
තවම මිනිස්සුම් පය ගහපුවත් නැති ලේක් මන්නේ ප්‍රමාණය නම් මට මතක නැහැ. එච්චර ගොඩක් තියෙනවා. අද නම් ක්ලයිමේට් එක නම් සුපිරි, එච්චර හොලඟත් නැහැ. මේ කයක් එක ගැන පේනවනේ. මේක ස්පීඩ් අපිට යන්න පුළුවන්. මේක කියන්නේ අපිට මැද නවත්තගෙන ඉන්න ඕන නම් ඕනි වේව් එක රැල්ලක කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක GPS ලොක් එක තියෙනවා. ඒ කියන්නේ මේක සැටලයිට් එකත් එක්ක කනෙක්ට් වෙලා ඒක එක තැන තියෙනවා. ආ කොහෙටවත් මූව් වෙන්නේ නැහැ. අපි නිකන් ලොකු ඇන්කර් එකක් දාලා ඉවරලා රඳවගත්තා වගේ තමයි. හොඳනම් පට්ට ලස්සනයි. පේනවද? අද මේ දවස් ටික අපිට හොඳටම රස්නේ. අද නම් හොඳට චුට්ටක් උදේ වැස්සා. මම හිතන්නේ ආයෙ එකට දෙකට විතරත් ආයෙ වහින්න පටන් ගන්නවා. අපි ටිකක් ඈතට ගිහිල්ලා පේනවද? වට ස්පීඩ් එකකින් යන්න පුළුවන්. මේක බැටරියෙන් වැඩ කරන්නේ. ඒ කියන්නේ 12 volts බැටරි 100 milliamp. මම මේ වෙනකන්වත් ඒ කියන්නේ මම ගොඩක් දවසෙම වගේ නම් මාළු වලලා නැහැ. පැය 4-5ක් වගේ ඉඳලා තියෙනවා. ඒ පැය 4-5ටම බැටරියෙන් ගොඩක් ඒ කියන්නේ ක්ලයිමේට් එක කියන්නේ ටිකක් අමාරු දවස්වල ඒ කියන්නේ හුලං වැඩි ඒ වගේ දවස්වලත් සාමාන්‍ය පැය 5-6ක් වගේ වතුරේ ඉඳලා ගොඩක් ට්‍රෝලින් කරලා බැටරියෙන් භාගයක් වගේ තමයි බහැලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු දවසෙම හිටියත් මම හිතන්නේ මේකේ බැටරිය ඩ්‍රේන් වෙයි කියලා ඉවර. ඔන්න මාළුවෙක් ආවා. බලමු මොකෙද්ද කියලා. බරට නම් දැනෙනවා. කැට් ෆිෂ් කෙනෙක්ද දන්නේ නැහැ. දැනෙන විදිහට නම් කැට් ෆිෂ් කෙනෙක් වෙන්න ඕන. ඔප්පා. තඩි මාළුවෙක්. Oh! Tadi catfish kini. Oh. Don't go to the motor, baby.
පේනවනේ සයිස් එක. Oh. Oh, don't go in the water. Look at this monster. Look, oh my goodness. This is it. Oh baby, this is the monster. See, one more. Oh, that's a big one. That's a big one. I don't know. Look like a big one. Oh, so aggressive. What is that? Drum? I don't know what is that. It's so aggressive. I don't know. Oh, it's a big one. What is that? Oh my god! Oh my god! Oh my god! What is this? Look at this! Look at this! Oh! Look at this! Oh! You have to look this. Oh my god! පේනවද ඔයගොල්ලන්ට මොකක්ද මාළුවෙක් කොන්න ගෑවේ මෙන්න ආන්දෙක් ගෑවා බලන්න කොහොමද කියලා සයිස් එක වට්ට සයිස් මෙයා ඇමරිකන් ඊල් ඇමරිකන් ආන්දෙක් මේ ගොඩක් වෙලාවට ඔය වතුර මේ බොර වෙච්ච දවසට අල්ලන්න පුළුවන් ලේසියෙන්ම තවත් කැට්ෆිෂ් කෙනෙක් අර විදිහට මේ මාළු ඉන්නවා මේ ඉතින් අල්ලන්න තමයි දැනගන්න ඕනේ දැන් මේ කැමරාවට මේ පොඩියට පෙනුනට මේ ඇත්තටම මේ කැට්ෆිෂ් ගොඩක් ලොකුයි මේ GoPro එකට ටිකක් පොඩියට තමයි මාළු මේ පේන්නේ ඉතින් ඕගොල්ලෝ මගේ channel එකට ෆිෂින් වීඩියෝ වල බලන්න කැමති නම් මේ
channel එක follow කරලා YouTube, Facebook, TikTok ඒ වගේම Instagram ඔක්කොම තියෙන එකම නමින්. ඔයාලට හොයාගන්න හරිම ලේසි. channel subscribe කරලා support එකක් දෙන්න. ඔයගොල්ලන්ට ඉස්සරහට මාර්ම videos ටිකක් තියෙනවා මම දාන්නම් upload කරන්න. මම හිතාගෙන ඉන්නවා ice fishing කරන ඒවා දාන්න. ඉතින් support එකක් දෙන්න, subscribe කරන්න. follow කරන්න. ඔයගොල්ලන්ගේ අදහස් යටින් ලියාගෙන යන්න.